වෙල්කම් to Road Bites YouTube channel. අද අපි ගෙනල්ලා තින්නේ අලුත් මලුත් food review එකක්. අල්මාස් රෙස්ටුරන්ට් එකේ එයාලගේ ෆේමස්ම නාන් මාර්ග දෙකක් තියෙන්නේ. අද කම්පෙයාර් කරන්න මගේ යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. හොඳවල් මගේ හොඳ යාළුවා. මොකද්ද හොඳම නාන් එක කියලා අපි බලමු. බොක්ස් එක අපිට මෙහෙම තමයි හම්බෙලා තියෙන්නේ. අපි මේක හිමීට රිවිව් කරලා බලමු නේ. ඉතින් ඒක අපි ගලවලා බලමු. මේ විදිහට තමයි ඒගොල්ලෝ පැක් එක දීලා තියෙන්නේ. මේ වගේ දෙකක් තියෙනවා මේ මම කියන්නේ නාන් දෙක තමයි මෙහෙම දීලා තියෙන්නේ. මේකේ තියෙන්නේ බටර් නාන් එක. මේකේ තියෙන්නේ චීස් නාන් එක. ඒ දෙක එහෙම හම්බෙලා තියෙනවා. පෝෂන් දෙක මෙහෙම තියෙන්නේ. අපිට හම්බෙලා තියෙනවා බටර් චිකන් මසාලා එක මේ වගේ පෝෂන් එකක්. දැන් ලොකු පෝෂන් එකක් තියෙනවා ඒක. හෙවි පෝෂන් එකක්. මේ පෝෂන් එකක් තියෙනවා. චීස් නාන් එකත් හොඳයි. හොඳට චීසි ලුක් එකක් තියෙනවා මුලින්ම. චිකන් කෑල්ලක් දාගමු. දාගමු. හරි දැන් අපි රස බලමු එහෙනම් හිමීට. කාලා බලමු. මේකේ තියෙන්නේ බටර් නාන් දෙකයි චිකන් චීස් නාන් දෙක. චීස් නාන් දෙකයි. මේක අපි මුලින් මොනවද try කරන්නේ? මේ තියෙන්නේ බටර් නාන් එක. අපි මුලින් බටර් නාන් එක try කරලා බලමු. try කරමුනේ. කෑල්ලක් කඩලා මුලින්ම ග්‍රේවි එක බලමු. කොහොමද? නියම තික් එකට දෙනවා ග්‍රේවි එක. සුපිරි. ඒක නියම තික් එකටම දෙනවා. බටර් නාන් වල තියෙන බටර් චිකන් වල තියෙන රහ ඒ විදිහටම තියෙනවා. ආයේ කිසි වෙනසක් නැහැ. මේ පේනවනේ බටර් නාන් එකේ සයිස් එක. මේ වගේ සයිස් එකක් තමයි තියෙන්නේ. මේ විදිහට හයිඩ්‍රෝජන් තියෙනවා. සෝල්ට් විදිහට හැමම තියෙනවා. හොඳට තික් විදිහට තියෙනවා. නිකන් අර වතුර පුරවලා එහෙම නැහැ. බලමු අපි ආයෙ try කරලා. ඔයාලට පේනවා ඇති. ලොකු චිකන් කෑලි 4ක් තියෙනවා. මෙතන 2ක් තියෙනවා. ඒ ප්‍රයිස් එකත් එක්ක පාඩු නැහැ. පාඩු නෑ නේද? මේ ග්‍රේවි එකත් රහයි. අනික මේ සාමාන්‍ය මේ ග්‍රේවි එක නාන් 4කට හොඳටම ඇති. හොඳටම ඇති. හොඳටම ඇති. ඔය වැඩිත් එක්ක නේද? ගොඩක් තියෙනවා. ග්‍රේවි ගොඩක් තියෙන නිසා අපි බලමු එහෙනම් චීස් නාන් එක try කරලා. ඔයාලට පේනද චීස් නාන් එකේ සයිස් එක බටර් නාන් එකට වඩා චීස් නාන් එක ටිකක් ලොකුයි. ලොකුයි මේක වෙනත් එන ගණකම්. පේපර් එක නිකන් ලොකුවට තියෙනවා. මේ ස්මෙල් එක සෑහෙන හොඳයි. චීස් ස්මෙල් එක හොඳට තියෙනවා. චීස් අපි try කරලා බලමු. මේක ග්‍රේවි එක නම් නියමයි. චීස් නාන් එකත් එක්ක තමයි හොඳටම යන්නේ. චීස් නාන් එකේ චීස් රහක් තියෙනවා හොඳට. ඒකත් එක්ක බටර් මික්ස් වුණාම අමුතුම මාර රහක් තියෙන්නේ. අපි චිකන් කෑල්ලක් එක try කරමු. චිකන් එක නම් නියමයි. නියමට ඒගොල්ලෝ හදලා ඒගොල්ලන්ගේ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා මම හිතන්නේ ඒගොල්ලන්ට ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට්ස් මේවට දාලා තියෙන්නේ. අනිත් එක ඔයාලට මේ කොළඹවට නාන්නයක් කන්න මේ හොඳ ප්ලේස් එකක්. හොඳ ප්ලේස් එකක්. වැලියු ෆොර් ද මනි හොඳටම තියෙන තැන. අපි කෑම එක කෑවා. කෑම එක රේට් කරන්න යන්නේ දැන්. මුලින්ම රේට් කරේ නෙමෙයි. ඔව් මුලින්ම රේට් කරමුනේ. අපිට මට නම් දෙන්න පුළුවන් ඇත්තටම එයාලගේ පැකේජ් එක ගත්තොත් පැකේජ් එක හොඳට තිබ්බා. කියන්නේ එයාලගේ ෆොයිල් පේපර්ස් ලොතලා හොඳ විදිහට තිබ්බා. පැකේජ් එකට මට දෙන්න පුළුවන් 10න් 9ක් විතරම දෙන්න පුළුවන් ඇත්තටම. පැකේජ් එක අර සිඩි කවර් එක වගේ දාලා තිබ්බේ. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ සාමාන්‍ය දුර ගෙනියන කෙනෙක්ට නම් ඒක පොඩ්ඩක් මේ සිලි කවර් එක තියෙන නිසා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳටම තිබ්බා. ඔව් 10න් ඔව් වගේ දෙනවා 10න්. 10න් මමත් 9ක් දෙනවා. තා පොඩ්ඩක් හදාගන්න දේවල් තිබ්බයි එතන. ඒකට ඕවර්ऑල් සෑහෙන හොඳයි. ඔව්. ඕවර්ऑල් ගත්තොත් 10න් 9ක් දෙන්න පුළුවන් පැකේජ් එකට. සර්විස් එක ගත්තත් ඒගොල්ලන්ගේ සර්විස් එකත් හොඳයි. මම කෝල් එකක් දීලා ගියේ ඕඩර් එක දැම්මේ නෑ මම. මම එතන ගිහලා තමයි ඕඩර් කරේ.
ඔඩ මම ගිල්ලා ඕඩ කරත් මට විනාඩි 15ක් වගේවත් ගිය නෑ ඒවගේ පිකප් කරන්න ටක්ගාල මට පැකේච්චක දාලා දුන්න ගොල්ල විස්සක ඇත්තින් බක්කොත් විස්සක දායන් දායම දෙන්න පුළුවන් මට ඇත්තරම ගොල්ල හොඳර කතා බහ කරලා අන්ගේ ටයිම ගෙනම් ගොඩක් සෙන හිටිය නෑ එනිසා එක ඩිපෙන්ඩන්න පුළුවන් සෙනක ඉන්නක ඔකොල යන බ්‍රාංචකත්තක ඩිපෙන්ඩන්න පුළුවන් අපි කියපු බ්‍රාංචක හොඳරම තිබ්බස විස්සක අපි වෙලාවේතර මුලට ඔබත්තරමුල බ්‍රාංචකට හරි දැන් අපි ඇවිල තියන්න කෑමික රෙඩින් එක දෙන්න චීස්නාන්න එකයි බටනාන්න එකයි දෙකත් තියෙන් අපි ග්‍රේවිකරත් වෙනම රටින අදන ග්‍රේවිට වෙනම දෙමු චීස්නාන්නගේ ප්‍රඩින්න එක මුලිම දිලමු මොකද මං පර්සන කැමති චීස්නාන්නකට මන්දනවා චීස්නානයට 10/10ම මට ඒක සෙට් එනිසා කොහොම දවාගර ම චිස්නාන්නකට දෙන්නේ 7.5 වගේ තමයි 7.5 7.5 දෙන ම බටනන්නගත් එක් කම්පෑ කලා තමයි බැලුව මේ මට අනු පොඩ්ඩක් චීස් පහ පොඩ්ඩක් කෙනවා පර්සනලි ඇතන වෙනස් මට චීස්නාන්න එක වඩා බටනන්න එක හොඳයි මතකට චීස්නානයට 7.5 දෙන්නේ තකොට බටනාන්න එකට මම නයින් තමයි මගේ බටනාන්න එකට නයි මම බටනාන්න එකට දෙන්නේ ඇත්තම 8ක් වගේ තමයි මට මම බටනානයට කැමති නෑ නෙමෙයි කැමති හොඳට තියෙනවා නමුත් ම චීස්නානකට වහි කැමති නිසාම 10/10 දුන්න නරකයි කියන්න දෙයක් නෑ දෙකම දෙකම හොඳයි දෙකම සෑහන හොඳයි මම පර්සන්ලි බටනාන් තමයි බටනාන්නට තමයි කැමති එකින්ද මයි පොඩක් එපතර බයස්වෙන්න පුළුවන් මගේ වෙකතකොට බටජිකන් මසාලකට කොහොඳ ග්‍රේවික ඇත්තරම හොඳයි සෑහන හොඳයි නාන් ලව කෙනෙක් ඉන්දියන් ෆුඩ් ලව කෙනෙක් ට්‍රයි කරන්න මෝනි ඩිෂ් එක මම දෙනවා එකට 10න් 9ක් මමත් 19ක් දෙනවා එකට ඒකදී ඇග්‍රී වෙන්න පුළුවන් මොකද ග්‍රේවි හොඳටම තිබ්බා හොඳට තික් එකට තිබ්බා පෝෂන් සයිස් එක හොඳටම තිබ්බා චිකන් කියන්නේ චිකන් පාර්ට්ස් වල චිකන් පාර්ට්ස් හතරක් තිබ්බා ලොකු පෝෂන් එක අනිවාර්යෙන් නාන් 4කට හොඳටම මැච් වෙනවා හරි අද අපේ මේ රිවිව් එක මෙතන ඉවරනවා අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ සතිය හම්බෙමු එහෙනම් රෝඩ් බයිට්ස් අපි අදට මේ මොකට thank you කියපන් ඔව් මගේ යාළුවන්ට මම thank you කියන වීඩියෝ එක ආවට රෝඩ් බයිට්ස් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් අදට අපි ගිහින් එන්න see you